Welcome to my Cook with Tashi YouTube channel. අද මම ඔයාලා අරගෙන එන්නේ හරිම ලේසියෙන් කැඩෙන්නේ නැතු ලස්සන පාටට කට්ලට් හදන රෙසිපි එකක්. මේකට අවශ්‍ය කරන දේවල් මම මෙතන දාලා තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි අල ටික තඹගෙන අරගන්න ඕන. මම මෙතන අල ග්‍රෑම් 500ක් වගේ අරගෙන තියෙනවා. අල ටික තඹ ගද්දි ගොඩක් බෙරි වෙන්න තඹ ගන්න එපා. මේ වගේ සාමාන්‍ය ගන්න අල ටික තඹ ගන්න. දැන් අපි තඹගත් අල ටික මේ විදිහට හොඳට පොඩි කරගමු. මේ විදිහට හොඳට පොඩි කරගත්තට පස්සේ සැමන් ටික එකතු කරගමු. මම මෙතන සැමන් ලොකු ටිනයක් වගේ අරගෙන තියෙනවා. දැන් මේකට ලුණු සහ ගම්බිරිස් ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. සැමන් ටික අල ටික හොඳට මිශ්‍ර කරගන්න ඕන. මේ විදිහට හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේක පැත්තකින් තියාගමු. දැන් භාජනය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික මේ වගේ රත් වීගෙන එද්දී ඒකට කුරුඳු පොතු ටිකක් එකතු කරගන්න. කුරුඳු පොතු ටික මේ විදිහට පොඩ්ඩක් බෙදුනට පස්සේ අපි කපාගත්තු ලොකු ලුණු ගෙඩි දෙක, අම්මිරිස් කලර් 4 සහ කරපිංචා ටික එකතු කරලා පොඩි වෙලාවක් මේක ටෙම්පරාදු කරගන්න ඕන. මේ ගානට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට අල සහ සැමන් මිශ්‍රය එකතු කරගමු. ඒ ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට කහ, ගම්බිරිස් සහ ලුණු එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. මේ වෙලාවෙදිම අපි මේකට කෑලි මිරිස් වලින් මේස හැඳකුත් එකතු කරගමු. ඒකත් එකතු කරගෙන පොඩි වෙලාවක් මේ විදිහට හොඳට මිශ්‍ර කරගනිමින් ටෙම්පරාදු කරගන්න ඕන. ඔන්න ඉතින් දැන් අපේ මිශ්‍රණය හරි. මේක අපි පැත්තකින් තියාගමු. දැන් අපි පිටි බැටර් එක හදාගමු. මේ බැටර් එක හදාගන්න මම මෙතන පාන් පිටි මේසැඳි 4ක් වගේ අරගෙන තියෙනවා. මේකට ලුණු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපි වතුර ටිකෙන් ටික එකතු කරලා මේ බැටර් එක හදාගන්න ඕන. මේ වගේ උක්කු බැටර් එකක් තමයි හදාගන්න ඕනේ. දැන් අපේ බැටර් එක හරි. දැන් අපි කට්ලට් මිශ්‍රණයේ බෝල හදාගමු. බෝල හදාගatti මේ වගේ සාමාන්‍ය ගන්න බෝල හදාගන්න ඕන. අපිට මේ මිශ්‍රණයෙන් කට්ලට් 35ක් වගේ හදාගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම බෝල ටික හදාගත්තට පස්සේ හදාගත්තු බැටර් එකත් එක්ක හොඳට දවටගෙන පාන් කුඩු එකට දාලා හොඳට දවට ගන්න ඕන. මේ විදිහට ඔක්කොම ටික මුලින් බැටර් එකත් එක්ක සහ පාන් පිටි කුඩු වල දවටගෙන පැත්තකින් තියාගන්න. මේ වගේ ඔක්කොම ටික කෝට් කරගත්තට පස්සේ අපි දෙවෙනි පාරටත් කෝට් කරගන්න ඕන. බැටර් එකත් එක්ක සහ පාන් කුඩු වල දවටගෙන. ඔන්න ඉතින් අපේ කට්ලට් ටික හරි. අපි දැන් මේ ටික බෙද ගන්න ඕනේ. මේ වගේ තාච්චයක් ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා තෙල් ටික රත් වීගෙන එද්දී අපි කට්ලට් ටික එකතු කරගමු. මේ විදිහට හොඳට කට්ලට් ටික බෙද ගන්න ඕන. මේ වගේ රන්වන් පාට වීගෙන එද්දී අපි මේ ටික ලිපෙන් බාගමු. ඔන්න ඉතින් මේ තියෙන අපි ලස්සන පාටට කැඩෙන්නේ නැතුව ලේසියෙන්ම හදාගත්තු කට්ලට් ටික. ඔන්න එහෙනම් ඔයාලත් මේ විදිහට කට්ලට් හදලා රස බලන්න.